එක් දුප්පත් තරුණියක් අවන්හලක පිටත සිට මිනිසුන් ආහාර ගන්නා දෙස බලා සිටියා. අවන්හල් සේවිකාවක් එළියට පැමිණ ඇයට ආහාර ස්වල්පයක් පිරිනැමුවා. බොහොම ස්තුතියි, ඇය පැවසුවා. නමුත් එම සේවක කාන්තා පිළිතුරු දුන්නේ මට නෙවෙයි, මගේ ප්‍රධානියට ස්තුති කරන්න යනුවේ. ඔයාද වාසනාවන්තයි එයාද මෙතෙන්ට ආපු නිසා. ඉන්පසු තරුණිය දින ගණනාවකින් ආහාර නොගත් අයෙකු මෙන් කෑදර ලෙස ආහාර ගත්තා. පසුව ඇය සෙමෙන් ප්‍රධානියා වෙත ළඟා වුණා. මට සමාවෙන්න මහත්මයා, මම එන්නේ ගොඩක් ඈත ඉඳන්. ගුවන් තොටුපළේදී මගේ බඩු සියල්ල කොල්ල කෑවා. මට තිබුණු හැමදේම නැති වුණා. මම මෙහෙ හිර වෙලා ඉන්නේ. කරුණාකරලා මට රුපියල් 10,000ක් ණයට දෙන්න. මම අනිවාර්යෙන්ම ආපහු ඇවිත් ඒක ගෙවනවා. ඒ වෙලාවේ සේවිකාව එතරට ඇවිත් ඇයට දොස් පැවරුවා. කෑම ටික මදිද? මුළු ටවුන් එකේම ඇවිදලා කියන්නේ ඔය එකම කතාවනේ. ඉහින් රස්සාවක් හොයාගන්න. නමුත් ප්‍රධානියා ඇයට රුපියල් 20,000ක් ලබා දී මෙසේ පැවසුවා. ඔයා මේක ආපහු ගෙවන්න ඕනේ නැහැ. ඇගේ දැස් කඳුලින් පිරී ගියා. මහත්මයා, මම ඔබට මගේ ජීවිතයෙන්ම ණයගැති. මම කවදා හරි අනිවාර්යෙන්ම ආපහු එනවා. ඇය පිටව ගියා. නමුත් සේවිකාව ඇය පසුපස හඹා ගියා. මම ඔයාව විශ්වාස කරන්නේ නැහැ. මෙන්න එයාගේ දුරකථන අංකය. ඔයා වෙන කොහේ හරි පෙනී හිටියොත් මම ඔයා ගැන විමසිල්ලෙන් ඉන්නවා. වසර ගණනාවකට පස්සේ ඒ ප්‍රධානියා ව්‍යාපාර කටයුතු වලින් බංකොලොත් වුණා. ආයතනය වෙනත් පාර්ශවයකට හිමි වුණා. ඔහු ඔහුගේ සියලු දේපල අහිමි කරගත්තා. දවසක් සවස් වරුවේ අවන්හල අසල මෝටර් රථයක් නතර වුණා. මනාව ඇඳ පෙළඳගත් කාන්තාවක් ඉන් බැසගත්තා. සාදරයෙන් පිළිගන්නවා මැඩම්. ඇයව හඳුනා නොගෙන හිස නමා ආචාර කළා. අපි ඔබට මොනවද පිළිගන්නන්න ඕනි? ඇය සිනාසුණා. ඔයාට මව මතක නැද්ද? මම මීට අවුරුදු ගණනාවකට කලින් හිටපු ඒ හිඟන කෙල්ල. මට ඔයාගේ ප්‍රධානියව හම්බෙන්න ඕනි. කාන්තාව ලැජ්ජාවටපත් වුණා. එයා දැන් කොහේ ඉන්නවද කියලා අපි දන්නේ නැහැ. තරුණිය දැඩි ලෙස කනගාටු වී රථේ පදවාගෙන ගියා. ඇය ඉන්ධන පිරවුම්හලක නතර කළ විට කුණු එකතු කරන්නෙක් ඇගේ ජනේලය ඇසලට පැමිණියා. මැඩම්, ඔයා ගාව හිස් බෝතල් තියනවද? ඇය කම්පනයටපත් වුණා. ඒ Tamanට අවුරුදු ගණනාවකට කලින් උදව් කළ අවන්හලේ හිමිකරුයි. මහත්මයා, ඒ මමයි. මීට අවුරුදු 5කට කලින් ඔබ උදව් කරපු අපරිසිදු හිඟන්නිය. ඒ මිනිසා මහත් ව්‍යාකූලත්වයට පත්ව හඬන්නට වුණා. මට සමාවෙන්න, මම එන්න ගොඩක් පරක් වුණාට මගේ සමාගමට කළමනාකරුවෙක් අවශ්‍යයි. මට උදව් කරන්න පුළුවන්ද? ඇය ඔහුට නව ව්‍යාපාරයකට උදව් කළා. කෙටි කලකින් නැවතත් ඔහු මුළු නගරයේ ප්‍රධාන පෙළේ අවන්හල් හිමියෙකු බවට පත් වුණා. අපි අනිත් අය කෙරෙහි දක්වන අවංක කරුණාව යනු කිසිදා අපතේ නොයන ආයෝජනයක් වගේ. ඔබ අද අනෙකාට දක්වන දයාව ඔබ කිසිසේත් බලාපොරොත්තු නොවන මොහොතක නැවත ඔබ වෙතටම පැමිණෙන්න පුළුවන්. කිසි විටකත් මිනිසුන්ව පහත් කොට සලකන්න එපා. අද ඔබ උදව් කරන දෑත හෙට ඔබව බේරා ගන්නා දෑත විය හැකියි.